අතාරින්නේ නැහැ උඹ. නෑ නෑ. නෝමල්ලි අද බං. අද පියුම් මාම ඇවිල්ලා. ලියුම් මට වෙන්න ඇති. බුදුම්මේ. අනේ පියුම් සර්. මගේ ලියුම් දෙන්න සර්. මගේ ලියුම් ඔක්කොම තමුසෙටද? ඈ? ගන්නකො සර් තෝරලා දෙන්න. එතන. ජයවර්ධනලාගේ ජයවර්ධන සිරිවල දෙකකින් නමේ කැත. මුසත් ලියුම් යවන්න දෙන්න නැත්තර නැත පි. ලොකු පුතා මොකද බෙරිහන් දෙන්නේ? ලියුමක් ඇවිල්ලා. සුවරකට වරට ඉනක් කවන්න නැති. ඒක බැලන්නේ සුද්දෙක්. මොකට වහපන්? විවමක් ආවා කියලා මැරෙන්න ඕනද? ඒක තියෙන්නේ ඉංග්‍රීසි. අනිවාර්යෙන් අර සුද්දා වෙලා තියෙන්නේ. මතර පයින්ද දෙහිපන්. ඕකනේ කියන්නේ උඹලා ඒ කාලේ ඉගෙන ගත්තා නම් අද ඔහම වෙන්නේ නැහනේ. සොපි දෙන්නෙක් හැදුවට වැඩිය හොඳයි. හිකිලියක් හැදුවා නම්. බිත්තර ටිකක් හරි ගන්න තිබ්බා. තෙද්ද. ඒයි! ගමුදලා. මම බිවුනේ ඉන්න. මොකද යකෝතෝ ගහ උඩ කරන්නේ? අයියෝ තෝ කඹේ ඇතරියේ. පියුම් මාමාව. මේ ඉංග්‍රීසි ලියුමක් තියෙනවා කියවලා දියන්කෝ. විකාර කතා කරන්න තෝ මම බිමල ගිහින් මොඩේ මූතරේ. මොඩේ. ඩාවරේ අයියේ ලියුමක් ආවා. දැන් මට මොකද ගන්න කියන්නේ? මේක කියව ගන්න කියලා. දැන් උඹට ලියුම් මන්ද කියවන්න ඕනේ. දැන් මම ඔබේ ලේකන්ද උඹේ? මේක ඉංග්‍රීසියෙන් තියෙන්නේ. අන්න ඒකේ ප්‍රශ්නේ. දීපම් බලන්න. ඒවත් මේ ඉංග්‍රීසි අකුරු කියන්නේ. අර මම දැක්කමයි. ඔලා ඊටම බලන්න. මොකද කොලන්නේ? ඉංග්‍රීසි දන්නේත් නෑ. යන්නෙත් නෑ. හරි පට්ටුණා. මොනවද අයියෝගේ කියලා තියෙන්නේ? ඔව් මේක බම් මේ කියලා තියෙන්නේ බං මේ ඕ එන්න මට කතා කරනවා බං මට ඇහුන්නේ හොඳට කන් දීපන් හොඳට ඕ එන්න පොඩි ඉන්න හරි ගේන්න කතා කරනවා බඩු කරුක් කතා කරේ නෑනේ. මොකද යක් නැත්තේ කතා කරන්නේ ඉන්න තියාගනින්කෝ ගියේ නැත්තම් මරයි ඕ එනවා පොඩ්ඩක් ඉන්න